අතන ඉන්න මාමට අල්ලලා දෙනවා. හරි ඉන්නේ. ඔයා දැන් අඬන එක නැවතුනේ නැතොත් අතන ඉන්න මාමට අල්ලලා දෙනවා. හරි ඉන්නේ. මෙයාද? මේ වලා ගන්නෝ. මං තොට බයනේ හොඳට. තෝ මං මරනවා හරිද? තොට බයන්නේ නෑ මං හරිද? තෝ ළමයි මු. තෝ මා බය කරන්න. බල්ලා මේ බලා ගන්නවා. මෙහෙම තමයි හදන්නේ. පුතාලයා. පුතාලයා. මේ අහන්න. විමලාගේ අතේ අඹ ගෙඩි 5ක් තියෙනවලු. ඒකෙන් දෙකක් කමලට දුන්නම විමලාගේ අතේ තියෙන අඹ ගෙඩි ගාන කීයද? ඒකයි මම කමලට අඹ ගෙඩි දුන්නේ. යකෝ. උඹට ඒක වැඩක් නෑ ගාන හදපන්. දැන් අහන්න. විමලාගේ අතේ අඹ ගෙඩි 5ක් තියෙනවා. ඒ බඩ 1 2 3 4 5. මේ පහෙන් දෙකක් කමලට දුන්නම විමලාගේ අතේ තියෙන අඹ ගෙඩි ගාන කීයද? අඹ ගෙඩි 1යි 2යි 5යි. හදලා. අරකින් ඉස්කෝලේ යන්නේ. හදන්න ගන්න හරියට. ආයෙ බලන්න. විමලාගේ අතේ ඔක්කොම තියෙන අඹ ගෙඩි 5යි. 5යි. පහ දන්නේ දුබ. පහෙන් දෙකක් කමලට දුන්නා ඉතුරු කීයද? හදලා. බබා ඉස්කෝලේ යන්නේ ඊට පස්සේ උඹ ගානක් හදාගන්න ගන්නෑ. මම මේ මට කියලා දෙන්න ඔයාලියද මම තේරෙන්නේ. කියලා දෙන්නේ නම් අහන්නේ. කොත් බං ගන්න. මේ අහනවා. අමරේගේ ඇපල් ගසේ ඇපල් ගෙඩි 6ක් ඇත. එයින් 4ක් නයනාට දුන් විට අමරේගේ ගසේ ඇති ඇපල් ගෙඩි ගණන කීයද? මම කොහොමද දන්නේ ආමි? ඒකින් අමරෙන් අහනවා. සහෙන්න තෝරන උත්තරේ දීපන්කෝ. කීයද ඇපල්? 6ක් තිබුණලු. 4ක් දුන්නලු. 3යි. යකෝ. හරි වෙන්න තු හරියට ගාන හදනවා. කීයද ඇපල්? හදලා ගානයි. හදන්න දෙයක් නෑ 5යි. බයකෝ බද්ද කන්නේ. බබුරෙද්ද? ගානක් හදාගන්න බෑ. අනේ මේ අම්මේ. එන්නම මට වඩින්න. මම යන්න. ඊළඟ ඔයාට ඔච්චර අමාරුවක් තියෙන අමරෙන් අහන්න තියෙන අපල් ගාලේ මගුල. මෙතන මට වඩින්න නේ. මම යන්න. මොන මගුලක් කරගන්නවා? අපේ කාලේ උඹයි ඊට වඩා බලන්න. උඹ හැදුවේ මමද? මෙතකින් විතර. හැබැයි තමයි අපල් කීයද? මගේ දුවගේ සුබ බන්ධනෙත් ළඟ එනව නේද? ඒකයි. මම බබාට දැන් මොනවද අරන් ඕන? මට ලොකු ටෙඩියක් අරන් ඕන. ලොකු ටෙඩියක්. ටෙඩිය. හරි මම අරන් දෙන්න. අරන් දෙනවද? එන්න මම බබාට ටෙඩියක් ගෙනාවා. අස්සරයිද? මේ මොකටද මට මේම ටෙඩියක්? වා ශිෂ්‍යත්වයේ පාස් කරන. ඒකට ගෙනාවා. මට ගේනවා නම් iPhone 17 Pro Max එකක් අරගෙන. මේවා ගෙවනවා නම් මම මොන්ටිසෝරි බබෙක් කියලා හිතුවද? මොලේ හොඳ නැහැ මේගොල්ලන්ට. රේඩියෝ ගේන්නේ. අක්කත් බැන්නේ දැන් තියෙන චූටි බබාගේ වාරේ තමයි. ඔව්. ලස්සන මඩමාලයක් හොයලා චූටි බබාත් හරි බන්දමු. ඔව්. ඊයා අම්මා මේගොල්ලෝ මට තරව කතා කියනවා. මං කියනවා බලමු තාත්තට කියලා තරව කතා කියලා.
චූටි බබා දැන් ලොකු ඉස්කෝලේ යනවා නේද? ඉස්කෝලේ දැන් කොල්ලෙකුත් ඇති නේද? ආව්. මට ඉන්නෝ කොල්ලෝ එක්කෙනෙක් නෙමෙයි කොල්ලෝ ගොඩාක් ඉන්නවා. මං කවදාරි බඳින්නෙත් අපේ ඉස්කෝලේ අශේන්න. මං අපේ ගණන් සර්ටත් කැමති. ඔයගොල්ලෝ මං කියන්නම් අදේ මං බඳිනකට. මං මට බඳිනවා. එතකොට ඔයගොල්ලෝ එන්නවද මගේ වෙඩින් එකට? මගේ කොල්ලා ලස්සනයි.